ඔයා අතීතයට ගිහින් ඔයාගේ ආච්චි මුණ ගැහෙන්න බැරි වෙන්න ඔයාගේ සීයාට බාධා කරොත් මොකද වෙන්නේ? එතකොට ඔයාගේ තාත්තා ඉපදෙන්නේ නැහැ නේද? තාත්තා ඉපදෙන්නේ නැහැ කියන්නේ ඔයා ඉපදෙන්නෙත් නැහැ. එතකොට ඔයා ඉපදෙන්නේ නැත්නම් ඔයා කොහොමද අතීතයට ගිහින් මේ දේවල් වෙනස් කරන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා මේ මොහොතේදී ඉන්න තැන ඔයා වට කරගෙන තියෙන මේ හැම දෙයක්ම මීට අවුරුදු 10 ගානකට කලින් කොහොම තියෙන්නේ නැද්ද? එහෙම නැත්නම් තවත් අවුරුදු 10 ගානකට පස්සේ කොහොම තියෙයිද? අපි ජීවත් වෙන මේ විශ්වය කියන්නේ දිග පළල උස කියන මානතුරකින් විතරක් හැදිච්ච සරල ඉඩක්ද? එහෙම නැත්නම් මේ හැම දෙයකටම පදනම දාන අපිට නොපෙනෙන තවත් මානයක් තියනවාද? ඒක මේ තප්පරෙන් තප්පරේ ගලාගෙන යන කාලයේද? ඉතින් සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. අද අපි කාලය සහ ටයිම් ට්‍රැවල් ගැන පොඩ්ඩක් කතා කරමු. අපි පොඩි කාලේ ඉඳන්ම ෆිල්ම් වල දැකලා තියෙන ටයිම් ට්‍රැවල්. ඒ කියන්නේ කාලය හරහා ගමන් කරන සංකල්පය ඇත්තක් වෙන්න පුළුවන්ද? මේකට පිළිතුරු හොයන්න අපි යමු විශ්වයේ ගැඹුරුම අභිරහසක් හොයාගෙන. ඊට කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම කලින් වීඩියෝ බලලා නැත්නම් ඒවත් බලන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම TikTok Facebook වල follow කරන් යන්නත් අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ බලලා like එකක් comment එකක් දාන ඔයාලා තමයි මගේ ශක්තිය. එහෙනම් අද යමු අපේ වීඩියෝ එකට. අපි හැමෝම ජීවත් වෙන්නේ ත්‍රිමාන අවකාශයක. ඒ කියන්නේ දිග පළල සහ උස කියන මාන තුන ඇතුලේ. මේක සරලවම තේරුම් ගන්න පුළුවන් ඔයා ඉන්න කාමරය දිහා බැලුවොත්. ඒ කාමරේ බිත්තියක් කියන්නේ මාන දෙකක්. ඒ බිත්තිය දිගේ උඩට ගියාම උස කියන මාන එකතු වෙලා තමයි ඔයාගේ මුළු කාමරයම හැදිලා තියෙන්නේ. මේ මාන තුන තමයි අපේ මුළු විශ්වයම නිර්මාණය කරලා තියෙන්නේ. මේසයක්, පුටුවක්, ඔයත් මේ හැම දෙයක්ම ත්‍රිමානයි. හැබැයි ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ මාන තුන ඇතුලේ. ඔයා දැන් මේ වීඩියෝ එක බලනවානේ. ඒක සිද්ධ වෙන්නේ මේ මොහොතේ. මේ මොහොත ගෙවුනට පස්සේ ඔයාට ආපහු අතීතයටවත් අනාගතයටවත් යන්න බෑ. ඔයා මේ මොහොතේ ඉඳන් කාලයත් එක්ක ඉස්සරහටම ගමන් කරනවා. මෙන්න මේ ප්‍රශ්නෙට තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ මහා විද්‍යාඥයෝ උත්තර හොයන්න try කරේ. ඒගොල්ලෝ කිව්වේ අපි ජීවත් වෙන්නේ ත්‍රිමාන අවකාශයක වුණත් අපේ ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තවත් මානයක් එක්ක එකතු වෙලා කියලා. ඒ මානය තමයි කාලය. ඔයා දැන් ඉන්න තැනට ඔයා මේ මොහොතේ ඉන්න කාලයත් එකතු වුණාම තමයි ඒ සිදුවීම සම්පූර්ණ වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා දැන් ඉන්නේ මීට පැයකට කලින් හිටිය තැන නෙමෙයි වෙන්න පුළුවන්. ඒ සිදුවීම සම්පූර්ණ කරන්න කාලය කියන මානයත් අත්‍යවශ්‍යයි. ඒ නිසාම තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ අපි ඉන්නේ මාන හතරකින් හැදුණු ස්පේස් ටයිම් කියන සංකල්පය ඇතුලේ කියලා. අපේ ඔළුවට මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද කාලය කියන දේ අනිත් මානයන් වගේ දකින්න ස්පර්ශ කරන්න අමාරුයි. හැබැයි ඒක පැහැදිලිවම පවතින අභිරහස් බලවේගයක්. දැන් අපි බලමු කාලය කියන්නේ මොකක්ද කියලා. අපි හැමෝම දන්නවා කාලය කියන දේ හැම වෙලේම ඉස්සරහට ගලාගෙන යන දෙයක් කියලා. අතීතේ ඉඳලා වර්තමානයට, වර්තමානයේ ඉඳලා අනාගතයට. මේක පැහැදිලි කරන්න පුළුවන් තාපගත විද්‍යාවේ දෙවෙනි නියමයෙන්. මේ නියමයෙන් සරලවම කියන්නේ විශ්වයේ හැම සිද්ධියක්ම අවුල්සහගත තත්වයකට පත් වෙනවා කියලා. ඒ කියන්නේ එන්ට්‍රොපි එක හැම වෙලේම වැඩි වෙමින් පවතිනවා. මේක සරල උදාහරණයකින් තේරුම් ගන්න බලමු. ඔයා මේසෙ උඩ තියෙන උණු කෝපි කෝප්පයක් දිහා බලන්න. මේක ටික වෙලාවකින් සීතල වෙනවා. හැබැයි සීතල කෝපි කෝප්පයක් නිකම්ම උණු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා වීදුරු බෝතලයක් බිමට අතහැරියොත් ඒක කුඩු වෙලා යනවා. හැබැයි ඒ කැඩිච්ච කුඩු ටික එකතු වෙලා ආපහු මුලින් තිබ්බ බෝතලය හැදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කාලය ඉස්සරහටම ගමන් කරන නිසා. මේකට කාලය ඊතලය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කාලය කියන්නේ ඇත්තටම මේ විශ්වයේ සිද්ධ වෙන දේවල් වල අනුපිළිවෙල මනින බිමක්. විශ්වය හැම වෙලේම තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. දැන් අපි බලමු කාලය හරහා ඇත්තටම ගමන් කරන්න පුළුවන්ද කියලා. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි අනාගතයට ගමන් කිරීම. අනාගතයට ගමන් කරනවා කියන එක ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මගින් දැනටමත් ඔප්පු කරලා තියෙන දෙයක්. ඒ වගේම අයින්ස්ටයින් කිව්වේ කාලය කියන මානය විශ්වයේ හැමතැනම එක විදිහට ගමන් කරන්නේ නැහැ කියලා. මේක ප්‍රධාන අවස්ථා දෙකකදී වෙනස් වෙනවා. පළවෙනි එක තමයි ගුරුත්වාකර්ෂණය. ගුරුත්වාකර්ෂණය වැඩි නම් කාලය ගමන් කරන වේගය අඩු වෙනවා. උදාහරණයක් විදිහට අධික ගුරුත්වාකර්ෂණයක් තියෙන කළු කුහරයක් වගේ තැනක ඔයා විනාඩි 10ක් හිටියොත් ඊට සාපේක්ෂව පෘථිවියට පැය ගණනාවක් ගත වෙලා තියෙන්න පුළුවන්. මේකට කියන්නේ කාල ප්‍රසාරණය කියලා. දෙවෙනි එක තමයි වේගය. ආලෝකයේ වේගයට ළඟා වෙනකොටත් කාලය ගමන් කරන වේගය අඩු වෙනවා. මේක වඩාත් පැහැදිලිව තේරුම් ගන්න සරල උදාහරණයක් ගමු. අපි හිතමුකෝ ඔයා අවුරුදු 20ක තරුණයෙක්. ඔයා අභ්‍යවකාශයානයකට නැගලා ආලෝකයේ වේගයෙන් 99.9ක වේගයක් තරම් අභ්‍යවකාශ ගමන් කරනවා. ඔයා මේ ගමනට ගත කරන්නේ පෘථිවියේ කාලයෙන් අවුරුදු 5ක්. ඔයා අපව පෘථිවියට එනකොට ඔයාගේ යානය ඔල්ලෝසුවට අනුව ගෙවිලා තින්නේ අවුරුදු 5යි. හැබැයි ඔයාගේ යානය ඔල්ලෝසුවට සාපේක්ෂව පෘථිවියේ කාලය වේගෙන් ගමන් කරපු නිසා පෘථිවියට දැන් අවුරුදු 158ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පෘථිවියේ ඔයාගේ වයසට හිටපු යාළුවෝ කවුරුත් දැන් ජීවත් වෙන්නේ නැහැ.
ඔවුන්ගේ මුඩුබුරු මිරිදිරියෝ ජීවත් වෙනවා. ඔයාට මේ සිද්ධිය දැනෙන්නේ ඔයා අවුරුදු 158ක් අනාගතයට ගමන් කරා කියලා. මේකට තමයි කාල ප්‍රසාරණය කියන්නේ. ඒ කියන්නේ අපි හැමෝම තප්පරෙන් තප්පරයට අනාගතයට ගමන් කරමින් ඉන්නවා. හැබැයි මේකේ වේගය අඩු නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒත් තාක්ෂණය තවත් දියුණු වුණාට පස්සේ මේ ක්‍රමයේම යොදාගෙන අනාගතයට ක්ෂණිකව ගමන් කරන්න ඉඩ තියෙනවා. කාලය හරහා ගමන් කරන එකේ දෙවෙනි කොටස තමයි අතීතයට ගමන් කිරීම. දැන් එන්නේ මේ කතාවේ අභිරහස්ම කොටසට. ඇත්තටම අපිට අතීතයට ගමන් කරන්න පුළුවන්ද? මේක අදටත් විසඳ ගන්න බැරි අභිරහසක්. මොකද අතීතයට ගමන් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න බැරි අභියෝග ගොඩක් තියෙනවා. මේකට තියෙන ගොඩක් ප්‍රසිද්ධ තියරියක් තමයි grandfather paradox කියන්නේ. ඔයා අතීතයට ගිහින් ඔයාගේ ආච්චි මුණ ගැහෙන්න බැරි වෙන්න ඔයාගේ සීයාට බාධා කරොත් මොකද වෙන්නේ? එතකොට ඔයාගේ තාත්තා ඉපදෙන්නේ නැහැ නේද? තාත්තා ඉපදෙන්නේ නැහැ කියන්නේ ඔයා ඉපදෙන්නෙත් නැහැ. එතකොට ඔයා ඉපදෙන්නේ නැත්නම් ඔයා කොහොමද අතීතයට ගිහින් මේ දේවල් වෙනස් කරන්නේ? මේක තර්කයක් විදියට විසඳන්න බැරි ලූප් එකක්. ඒ නිසාම තමයි බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ අතීතයට ගමන් කරන එක භෞතිකව කරන්න බැරි දෙයක් කියලා. කාලය කියන මානය ගැන අපි තාම දන්නේ බොහොම සුළු දෙයක් විතරයි. හැබැයි මේ අභිරහස ගැන අපි හාරවස්සන්න යද්දී අපිට පේන්නේ අපේ විශ්වය අපි හිතනට වඩා සංකීර්ණ සහ අභිරහස් දෙයක් කියන එක. අතීතය, වර්තමානය, අනාගතය කියන දේවල් අපිට පේන්නේ එක ළඟ සිද්ධ වෙන දේවල් හැටියට. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ මේ හැම දෙයක්ම එකම මොහොතේ සිද්ධ වෙන්න පුළුවන් කියලා. සමහර විට කාලය කියන්නේ ගංගාවක් වගේ ඉස්සරහට ගලාගෙන යන දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. සමහර විට ඒක එක තැනක ස්ථාවරව තියෙන විශාල පොතක පිටු වගේ වෙන්නත් පුළුවන්. අපි මේ පොතේ පිටු එකින් එක පෙරලගෙන යනවා විතරයි. ඉතින් කාලය ගැන තියෙන රහස් තාමත් අපේ ඇසට නොපෙනෙන තරම්. ඒත් මේ විශ්වයේ රහස් හොයාගෙන යද්දී අපිට තේරුම් ගන්න බැරි තවත් අභිරහස් මාන අපිට හම්බෙන්න පුළුවන්. හරියට ස්ට්‍රිං තියරි එකට අනුව අපේ විශ්වයේ මාන 11ක් තියෙනවා වගේ. අපි මෙච්චර වෙලා කතා කරේ මාන 4ක් ගැන විතරයි. ඒ කියන්නේ දිග පළල උස කියන අවකාශ මාන තුන සහ කාලය කියන සිව්වෙනි මානය ගැන. හැබැයි මේ විශ්වය තවත් ලොකු අභිරහසක් හංගගෙන ඉන්නවා. අපිට පේන මේ විශ්වය ඇත්තටම හැදිලා තියෙන්නේ මාන 11ක් ඇතුළේ කියලායි නූතන භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. මේ අද්භූත සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ ස්ට්‍රිං තියරි කියන ඉතාමත් සංකීර්ණ විද්‍යාත්මක ආකෘතිය එක්ක. සාමාන්‍ය පිළිගැනීම තමයි මේ විශ්වය හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ඉතාමත් කුඩා අංශු වලින් කියලා. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝන, ක්වාක්ස් වගේ දේවල්. මේ අංශු තවත් කොටස් වලට කඩන්න බැරි එක තැනක තියෙන පුංචිම පුංචි තිත් වගේ දේවල් කියලා තමයි සාම්ප්‍රදායික භෞතික විද්‍යාවේදී විශ්වාස කරන්නේ. හැබැයි ස්ට්‍රිං තියරි එකේදී මේ සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේ තියරිකට අනුව මේ විශ්වය හැම දෙයක්ම, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වගේ අපි දන්න හැම ශුද්‍ර අංශුවක්ම හැදිලා තියෙන්නේ එක එක විදිහට කම්පණය වෙන පුංචිම පුංචි තන්තු වලින්. මේ තන්තු කොච්චර පොඩිද කියනවා නම් ඒව පරමාණුකටත් වැඩිය ට්‍රිලියන ගණනක් පොඩි. ඒ කියන්නේ අපේ විශ්වයේ අංශු පද්ධතියක් නෙමෙයි එක එක විදිහට කම්පණය වෙන තන්තු සමූහයක්. දැන් අපි එන්නේ මේ කතාවේ අභිරහස්ම කොටසට. ස්ට්‍රිං තියරි එකට අනුව අපේ විශ්වයේ තියෙන මාන 11ක් ඇතුලේ. එහෙනම් ඇයි අපිට මාන 4ක් විතරක් පේන්නේ? කාලය කියන මානය අපිට පේන්නේ නැතුණාට දැනෙන දෙයක් නිසා අපි ඒකත් පේන මානයක් විදිහට ගමුකෝ අපේ කතාවට ලේසිවට. ඉතින් විද්‍යාඥයන්ට අනුව මේ මාන 11න් 7ක් අපිට පේන්නේ නැහැ. 4ක් විතරයි අපිට පේන්නේ. එතකොට අර පේන්නේ නැති මාන 7 කොහෙද තියෙන්නේ? ඒ මාන 7 හැම පරමාණුවක් ඇතුළෙම පුංචිම පුංචි දඟර හැඩයකට හැංගිලා තියෙනවා කියලායි විශ්වාස කරන්නේ. ඒ මාන අතිශය කුඩා. ඒ කියන්නේ පරමාණු වලට වැඩි ට්‍රිලියන ගණනක් පොඩි නිසා අපිට ඒවා දකින්න හෝ ස්පර්ශ කරන්න බෑ. මේ තත්ත්වය කලාබියව් මැනිෆෝල්ඩ් කියලා හඳුන්වනවා. මේවා අතිශය සංකීර්ණ ජ්‍යාමිතික හැඩතල. මේ මාන 11ක් පවතින කියන සංකල්පය හරිම පුදුම සහගතයි. ඒකෙන් කියවෙන්නේ අපේ විශ්වය අපි දන්නවට වඩා ගොඩක් සංකීර්ණ දෙයක් කියලා. සමහර විට කාලය හරහා ගමන් කරන වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ මේ නොපෙනෙන මාන 7 ඇතුලේ වෙන්න පුළුවන්. ස්ට්‍රිං තියරි එක තාමත් පර්යේෂණ මට්ටමේ තමයි තියෙන්නේ. හැබැයි මේ තියරි එක කවදා හරි ඔප්පු වුණොත් විශ්වය ගැන අපි දන්න හැමදේම වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි භෞතික විද්‍යාවේ තියෙන ලොකුම අභියෝගය සහ අභිරහස වෙන්නේ. ඉතින් අද අපි කාලය සහ අනිත් මානයන් ගැන බොහොම ටිකක් තමයි කතා කරේ. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම TikTok, Facebook වල follow කරන් යන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් අලුත් රහසකින් හම්බෙමු. එතකන් ඔයාලට ජය.